ඒකම තමයි අද මේ වගේ ශිෂ්‍ය නායක උත්සවයක් මේ වගේ ප්‍රසිද්ධ උත්සවයක නිල ලාංඡන පළඳවලා ඔබට මහත් අභිමානයක් ලබා දීලා කරන්නේ ඔබ මේ ඉහළට ඔසවලා ගන්නේ ඔබ තමයි දුවේ පුතේ අනාගතය බාරකරුවෝ අනාගතයේ අපේ රටේ හිමිකරුවෝ ඔබ තමයි. ඉතින් ඒ ඔබට ඒ අවශ්‍ය ශක්තිය ලබා දෙන්නයි මේ සියලුම දෙනා මේ කැපවීමෙන් මේ කටයුතු කරන්නේ. ඉතින් දුවේ පුතේ මට තව පුංචි දෙයක් මතක් වුණා. ඔයගොල්ලන්ගේ දහම් පාසලේ උදේට දාන දහම් පාසල් ගීතය මට ඇහෙනවා හැමදාම අපේ ගෙදරට මම උයනමයි වෙලාවට. ඉරිදට හැමදාම නෙමෙයි ඉරිදට. මම පුංචි කරුණු දෙක තුනක් ඕගොල්ලන්ට මතක් කරන්නේ ඒ දහම් පාසල් ගීතයේ ඔය දහම් පාසල් ගීතේ ඇහෙනව තමයි. ඇහෙනවට වඩා අහන්න ඕන. අහනවා දෙකක්. ඇහෙනකොට අපි එච්චර ඒක ඔළුවට ගන්න එක ඇහෙනවා. අහනවා අපි සාවධානව. අපේ ඉරියව් ඇස් කන් ඒ සියල්ල මේකට ඒකාබද්ධ කරගන්නවා. ඉතින් මට පුංචි කරුණු කීපයක් ඒකෙන් ඔයගලන්ට මතකද දන්නේ පස් පව් දස අකුසල් දුරලා ඉසිකෝ මන් හැම බිඳ හැරලා මෙත් කරුණා මුදිතාදී මුනි ගුණ සපුරා පිළිවෙත් මග සරසා සපුරා පිළිවෙත් මග සරසා සොමියුවනින් දුටු දුටුවන් පිනවන පියතේ පුලින් භගතියන් සනහන හදවතියෙන් වැඩි හිටියන් නමදින උදාර ගුණදම් සිත දැරූ අපි වෙමු සිරිලක බොදු දරුවෝ දුවේ පුතේ ඔතන මම ඒකයි කිව්වේ ඔයගලන්ට අහන්න පස්පව් දුරලලා දස කුසල් දුරලලා ඊර්ෂ්‍යාව ක්‍රෝධය මානය ඉසිකෝ මන් ඒව දුරලලා ඒවා අපේ හදවතේ නැති කරලා හදවතට ඇති කරන්නේ මෙත් මෛත්‍රිය කරුණාව මුදිතා ආදී ගුණයන් ඊළඟට බොදු දරුවෙක්ගේ තියෙන්න ඕන ලක්ෂණ සොමියුවනින් දුටුවන් පිනවන මොහොන බොහොම පියකරුයි දැක්කම ආස හිතෙනවා පියතෙපුලින් සියලු දෙනාම සැනසෙනවා හොඳ වචන කතා කරනවා හදවතියෙන් තෙරුවන් නමදින හදේ භක්තියෙන් නිතර තෙරුවන් නමදින උදාර ගුණ දම් සිත දැරුවෝ අන්න එවැනි බොදු දරුවෙක් තමයි දහම් පාසලකින් නිර්මාණය වෙන්නේ. ඉතින් දුවේ පුතේ හදවතට තට්ටු කරලා බලන්න ඔබේ ළඟ ඔය ගතිගුණ තියෙනවද? ඔබේ ළඟ ඔය ගතිගුණ තියෙනවද? දෙමව්පියෝ බලන්න තමන්ගේ දුවගේ පුතාගේ ළඟ ඔය ගතිගුණ තියෙනවද? ඔය දහම් පාසල් ගීතය ජනගත වුණේ අපි දහම් පාසල් යන කාලේ. අපි දහම් පාසල් යද්දි තමයි ඔක මුලින්ම දහම් පාසල් වල ප්‍රචාරය වෙන්න පටන් ගත්තේ. ඉතින් මට හොඳට මතකයි පාඩම්. ඉතින් ඒක තමයි වෙන්න ඕන හොඳ බොදු දරුවෙක් වෙන්න. ඉතින් කොහොම වුණත් කොයි විදියට අපි ජීවිතේ ගලාගෙන වැඩ කටයුතු කරත් දුවේ පුතේ මම මෙන්න මෙහෙම කතාවක් අහලා තියෙනවා. අධ්‍යාපනයේ යනු ජීවිතයේ විවිධ අවස්ථාවන් වලට මුහුණ දීමට ඇති හැකියාවයි. අධ්‍යාපනයේ යනු ජීවිතයේ විවිධ අවස්ථාවන් වලට මුහුණ දීමට ඇති හැකියාවයි. අධ්‍යාපනය ලැබීම තුලින් අපිට එන අවස්ථා දැන් නායකයෙක් විදියට අපි මේ පොතේ ලියාගෙන එහෙම කොහෙවත් මේ විදියට වැඩ කරන්න ඕන මේ විදියට වැඩ කරන්න එහෙම කරන්න බෑ. විවිධ කටයුතු එනවා. හැබැයි මොලේ අධ්‍යාපනයෙන් අපේ මොලේ සකස් වෙලා තියෙනවා නම් අන්න එතෙන්ට ගැළපෙන විදියට කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා තමයි අධ්‍යාපනය යනු ජීවිතයේ විවිධ අවස්ථාවන් වලට මුහුණ දීමට ඇති හැකියාව. ඒ හැකියාව ගුණ නැගෙන්නේ අධ්‍යාපනය තුල. ඉතින් දුවේ පුතේ බොහෝ දේවල් කතා කරන්න අවස්ථාවක් නෙවෙයි. ඒ නිසා
අද දවසේ මේ කටයුතු ඉතාමත් සාර්ථකව වෙමින් පවතිනවා. මම ඉතාමත්ම සතුටු වුණා. මගේ ජීවිතයේ සැදෑ සමය ගෙවෙන කාලය තුල වචනකින් හරි දරුවෙකුට යහපතක් වෙනවා නම් ඒක තමයි ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් විදියට මට ලැබෙන සතුට. ඉතින් ඒ සතුට භුක්ති විඳින්නයි මං ආවේ. නැවතත් මේ වැඩ කටයුත්තට මාවත් සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් මෙතෝදිස්ත විද්‍යාලයේ ඉගෙන මමත් එක්ක එකට සේවය කරපු ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම මමත් එක්ක එකටම හිටපු විවිධ ආයතනවල වැඩ කරපු කණ්ඩායමක් ඉන්නවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රේමදාස මහතා ඇතුළු ඔබ සියලුම දෙනාට මගේ ඒ හෘදයාංගම ස්තුතිය පිරිනමමින් ආදරණීය දෙමව්පියනි ඔබට ස්තුතියි. ආදරණීය දුවේ පුතේ ඔබ තමයි අපේ ශක්තිය. කවදා හරි ඔබයි අපේ රට ඉදිරියට ගෙන යා යුත්තේ. ඉතින් ඒ සඳහා ඔබට අවශ්‍ය සියලු කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් සුබ පැතුම් එකතු කරමින් නිහඬ වෙනවා. හැමතෙම ස්තුතියි. අක්මන මෙතෝදිස්ත ජාතික පාසලේ ඉස්ලාමික විදුහල්පති පත්මා චන්ද්‍රානි මහත්මයායි ඔබට අවදාන රාශියක් ලබා දුන්නේ. පත්මා චන්ද්‍රානි මහත්මිය කියන්නේ අපි පාසල් අධ්‍යාපනය ලබන කාලේ එතුමීට වඩා මම වැඩිමල් ඉහළ පන්තියේ හිටියේ වයසින් වැඩි. නමුත් එතුමීට අපිට ගංගොඩගම ජයවර්ධන මහා විද්‍යාලයේ වේදිකාව ගොඩක් හොඳයි. ශිෂ්‍ය සමිතියකදී ගීතයක් ආරාධනා කළොත් පත්මා චන්ද්‍රානි මහත්මිය නැතුව ඒ වේදිකාව පාළුයි. ඒ වගේම පරිපූර්ණ චරිතයක් තමයි පත්මා චන්ද්‍රානි මහත්මිය කියන්නේ. අපිත් එක්ක ගංගොඩගම ජයවර්ධන මහා විද්‍යාලයේ සේවය කළා. ඊට පස්සේ කොංගල ජාතික පාසලට ගිහිල්ලා අක්කන මෙතෝදිස්ත ජාතික පාසලේ විදුහල්පති අංගවලට ඇත්තටම ලොකු දූදරු පිරිසක් රට දායාද කරපු මෑණි කෙනෙක් විදියට බුදු මාතාවක් විදියටයි අපි පත්මා චන්ද්‍රානි මහත්මිය හඳුනගෙන තියෙන්නේ. එතුමීට ගොඩක් ස්තුතියි අද සම්බන්ධ වුණාට දරුවන්ට උපදෙස් තාක්ෂයක් ලබා දුන්නට. නැවතත් අපේ නිල ලාංඡන කරඬීමේ අවස්ථාවට පෙර භක්ති ගීතයක් අපේ 3-4 බාර 3 ශ්‍රේණියේ අපේ කාන්ති විසුත් 4 ශ්‍රේණියේ දර්ශනීය විසුත් සූදානම් කරලා තියෙන පන්ති දෙකේ දූ දරුවන් කීප දෙනෙක් භක්ති ගීත ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට එන භක්ති ගීතය සඳහා අවස්ථාව.
ගොඩක් ස්තුතියි 3-4 ශ්‍රේණියේ දූ දරුවන්ට වක්ති ගීතය ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් වීම පිළිබඳව. නැවතත් අපි නිල් ලාංඡන පැනදීමේ අවස්ථාවට යනවා. ශිෂ්‍ය නායක W සදේව් දෙනුවන් පුතණුවන්ට ශිෂ්‍ය නායක නිල් ලාංඡන පැනදීම සඳහා දාම්පාසලේ ආචාර්ය අමරාගුරු මහත්මයාට ආරාධනා කරනවා නිල් ලාංඡන පැනදීම සඳහා. ඊළඟට සූදානම් වන්න WG මනෝල්‍යා මෙන්සිදී දියණිය. අමරාගුරු මහත්මයාට ආරාධනා කරන තව සුළු වේලාවක් වැඩි සිටින්න. මනෝල්‍යා මෙන්සිදී දියණිය. ඊළඟට JG තෙනමේ පුදම්සා දියණිය සූදානම් වන්න. ගොඩක් ස්තුතියි අමරාගුරු මහත්මයාට. ඊළඟට JG තෙනමේ පුදම්සා දියණිය සූදානම් වන්න. නිල් ලාංඡන පැනදීම සඳහා නන්දාගුරු මහත්මයාට ආරාධනා කරනවා නිල් ලාංඡන පැනදීම සඳහා. ඊළඟට සූදානම් වන්න WK උදාගේ ඉන්හාරා දියණිය. නන්දා මහත්මයාට ආරාධනා කරනවා කපොල්ලක් ඇදී සිටින්න. WK උදාගේ ඉන්හාරා දියණිය තමන්ගේ මව පියා සමග වේදිකාවට එන්න. ඊළඟට G පොබාවේ තිනෝති දියණිය සූදානම් වන්න. ගොඩක් ස්තුතියි නන්දාගුරු මහත්මයාට. ඊළඟට පොබාවේ තිනුති දියණිය නිල් ලාංඡන පැනදීම සඳහා චාරිකා ගුරුතුමියට ආරාධනා කරන වේදිකාව වශයෙන් සිටීද නැහැ. චාරිකා ගුරුතුමියට ආරාධනා කරනවා. සතිජ දුලේ නිදුවල පුතුණුවන් සූදානම් වෙන්න. චාරිකා ගුරු මහත්මයාට නැවතත් ආරාධනා කරන වේදිකාවට. ආවේ අපේක්ෂ එනුදිත් පුතුණුවන් සූදානම් වන්න. අකීෂ එනුදිත් පුතුණුවන්ට නිල් ලාංඡන පැනදීම සඳහා අපේ ආචාර්ය මණ්ඩලයේ විමලා මහත්මියට ආරාධනා කරනවා ශිෂ්‍ය නායක නිල් ලාංඡන පැනදීමට.
ගොඩක් ස්තුතියි විමලා මහත්මියට. ඊළඟ ටී ඔනිසි දුලාංශ අමරසිංහ දිනිය නිල් ලාංඡන පැළඳීම සඳහා ආරාධනා කරනවා. අපේ සිරි පැන්තිස් දහම් පාසලේ ශිෂ්‍ය නිල් ලාංඡන පැළඳීමේ උත්සවයේ සියලු කටයුතු සංවිධානයේ නායකත්වයේ දරමින් කටයුතු කරන රංජන් විජේක මහත්මයාට ආරාධනා කරනවා නිල් ලාංඡන පැළඳීම සඳහා ටී ඔනිසි දුලාංශ අමරසිංහ දිනිය. ඊළඟ WA ජනිත්‍යා බුද්ධිනේ දිනිය සූදානම් වන්න. WA ජනිත්‍යා බුද්ධිනේ දිනිය නිල් ලාංඡන පැළඳීමට ආරාධනා කරනවා. ගම්බඩගම ගාම නිලධාරීතුමීට ආරාධනා කරනවා ජනිත්‍යා බුද්ධිනේ දිනියට නිල් ලාංඡන පැළඳීමට. හරි. ඇත්තටම අපි කාටත් සතුටුදායක දවසක්. අපේ දූ දරුවන් සියලු දෙනාම නිල් ලාංඡන පැළඳීමේ කටයුතු වලට සම්බන්ධ වුණා. සියලු දෙනාටම නිල් ලාංඡන පැළඳීම කටයුතු සිදු කළා. මම හිතන්නේ උදෑසන සිට මේ දක්වාම අපේ දහම් පාසලේ මේ කටයුතු සම්බන්ධ වෙමින් හැමදාමත් අපිත් එක්ක කටයුතු කරන ගම්බඩගම ජයවර්ධන මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමාට අපි ඊළඟට ආරාධනය අපිට සුභාසින්තන එකතු කරන්නට නිහාල් කුමාර උයන්ගොඩ මැතිතුමාට ආරාධනා කරනවා අපිට සුවපදම එක්කලන්නට. සියලුනාටම සුබදහවල ප්‍රාර්ථනා කරනවා. කතර මහා සංඝරත්නයේ සම්මාසීනවත් උන්වහන්සේ සහ සියලුම ආරාධිතන්තන් ඇතුළු දෑබර දෙමව්පියනි දෑබර අපර දුවපුතේ සියලුනාගේම අවසරයි. අද ගංගොඩගම ජයවර්ධන සුදර්ශනාරාම විහාරස්ථානයේට සීපන්තිතා පාසලට විශේෂ දවසක් වෙලා තියෙනවා. ඇත්තටම විධිමත් අධ්‍යාපනයක් තුළ අපි කරන කාර්යභාර තුළ දහම් පාසලකට විධිමත් විෂය මාලාවක් කරගෙන යන තුර විශේෂ සමගාමී වශයෙන් වැඩසටහන් කරමින් නායකයන් ගොන්න ප්‍රතිදායද කරන්න සී පැන්සිල් දහම් පාසල ගන්නා උත්සාහය පිළිබඳ පෙතමෙන් නිහතමානීව සතුටු වෙනවා. මොකද අවසර කීපයක් තිස්සේ නායක සංඝවංශය ඇතුළු මේ ආචාර්ය මණ්ඩලය ලොකු කැපකිරීමක් ලොකු වගකීමක් අරගෙන මේ කරන්නා වූ කාර්යභාර සියසින් දැකලා තියෙනවා. නායකයන් එළියට බිහි කරලා තියෙනවා. ඒක විශේෂත්වයක් තියෙනවා. චන්ද්‍රානි මැඩම් අති බහුතරයක් පාසල් පද්ධතියෙන් ආපු ගුරු වෙන්නේ. නායකත්වය දෙන්නේ ඕන. ඉතින් පාසලත් දහම් පාසලත් අතර මනා සංකලනයක් කරලා තියෙනවා. ඒ සංකලනය තුළ අපිට පාසල් පද්ධතියට මේ දහම් පාසල් වලින් ළමයි සුවිශේෂී හඳුනා ගන්න පුළුවන්. මොකද දහම් පාසලෙන් ළමයි සහ නොවන ළමයි අතර විශේෂ වෙනස්කම් තියෙනවා. විශේෂයෙන් මේ දහම් පාසලෙන් ළමයි තුළ අපි දක්වන විශේෂත්වය තමයි උන් නායකත්වය ගන්නවා, නායකත්වය සඳහා කැප වෙනවා, වගකීම් නිශ්චය ඉෂ්ට කරනවා. විනය අංක 1 වෙනවා. ඉතින් බෞද්ධයන් වශයෙන් බලාපොරොත්තු එකම දේ තමයි විනය ඇති දරු පරපුරක් බිහි කරනවා. මම හිතන්නේ ඒක ගංගොඩගම සිසුල්ම විහාරස්ථානයේ සිටන්සි දහම් පාසලෙන් සිදු වෙනවා කියලා ආඩම්බරයෙන් කියන්න කැමතියි. ඒ වගේම නායකත්ව ලක්ෂණ ගණනාවක් ඔබට පොලිස් ස්ථානීය ජනක පෙන්සියන් මිස් ඒ වගේම
ගංගොඩ මෙතන මධ්‍ය මහාවිද්‍යාලයේ හිටපු විදුහල්පති චන්ද්‍රානි මැඩම් එලි දැක්කුවා මම නැවත නායකත්ව ගුණාංග ගැන කතා කරන්නේ නැහැ. හැබැයි අපිට තියෙන ඕන පුතේ දැක්මක් සහ ඉලක්කයක්. ඔබ ගංගොඩගම සිද්ධාර්ථ විහාරස්ථානයේ ශ්‍රී පැන්සිස් දහම් පාසලේ ළමයි 300 අතර තෝරාගත්ත 20 දෙනෙක් ප්‍රමාණයක්. ඔබ සුවිශේෂී කණ්ඩායමක් වෙලා තියෙනවා. එහෙනම් අපිට වැඩි කරන්න පුළුවන් පුතේ. අපිට වැඩි කරන්න බෑ. අපි ආදර්ශය අපිව අධ්‍යයනය කරන අපිව ගැන නිරීක්ෂණය කරන කණ්ඩායම් ගන්නවා කියනවා. එහෙනම් අපි ඉලක්ක එකක් තියෙන්න ඕන. අපිට දැක්මක් තියෙන්න ඕන. මම නායකයෙක් මම වැඩි කරන්න බෑ. මම සමාජයට ආදර්ශයක් වෙන්න ඕන. එහෙමනම් මා තුළ මාගේ පෞරුෂය ඇති කර ගන්න ඕන. මාගේ නායකත්වයට අවශ්‍ය ගුණාංග මම නිර්මාණය කර ගන්න ඕන. තමන්ගේ පිටින් නෙවෙයි තමන්ගේ ඇතුළතින්. තමන්ගේ ඇතුළත පෝෂණය වෙනකොට පුතේ තමන් ශක්තිමත් වෙනකොට තමන්ගේ දුර්වලතාවන් අවම වෙනවා. තමන්ට බාහිරින් අභියෝග වෙන්න පුළුවන්. අවස්ථා ලැබෙන්න පුළුවන්. මේව ජය ගන්න නම් තමන්ගේ කුසලතාවයන් තමන්ගේ දක්ෂතාවයන් තමන් තුලින් ඇති කර ගන්න ඕන. මොකද ඔබ අද දියුරුම් දීලා ඔබේ දෙමව්පියෝ ඔබේ ගුරුවරු තමන්ගේ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙනවා අපි නායක ලෙස වැඩ කරනවා කියලා. එහෙනම් දුවේ පුතේ අපි දෙස මුළු සමාජය බලා ඉන්නවා. අපි අතින් වැරදි වුණොත් සමාජය අපිට ඇඟිලි දික් කරනවා. එයා දහම් පාසලේ නායකයා, එයා පාසලේ නායකයා, එයා එහෙනම් වැරදි කරන්න බෑ. එයා විනයානුකූලව කටයුතු කරන්න ඕන. පුතේ අපි ඉපදෙනකොට අපි යමක් ගේනවා. ඒ ගේන දේ අපි පෝෂණය කරමින් මේ සමාජයට වැඩක් කරන්න තමයි අපි නිර්මාණය වෙලා තියෙන්නේ. හැමෝටම නායකත්වය හම්බෙන්නේ නැහැ. හැබැයි පුතේ හැම ළමයෙක්ම නායකයෙක්. මේ දහම් පාසලේ ළමයි 300ක්ම නායක. මොකද උන් දකින්නවා ගෙදර අම්මා තාත්තා නායකයෝනේ. අම්මා තාත්තා කියා කරන ආකාරය, ඒ වගේම අයියලා අක්කලා කියා කරන ආකාරය, බාප්පලා පුංචි අම්මලා ලොකු තාත්තලා කියා කරන ආකාරය සමාජිකන. උන්ගෙන් අත්දැකීම් ලබා දෙනවා. හැබැයි ඔබ ඒ අත්දැකීම් සමග ඔබ අද නායකයෙක් ලෙස ඉදිරියට දිනවා. අපිට වගකීමක් තියෙන පුතේ උඩුගම් බලා යෑමේ කාර්යය. නායකයෙක් නම් හරි දේ කරන්න ඕන, දැක්මක් තියෙන්න ඕන, ඉලක්කයක් තියෙන්න ඕන. පොඩි කාලෙම අපි හිතා ගන්න ඕන මම මෙන්න මේ තැනට යනවා. හැබැයි යනකොට අපේ ආකල්ප සංවර්ධනය වෙලා තියෙන්න ඕන ධනාත්මක. ගොඩක් අධ්‍යාපන දැනුමින් හිටු ගොඩක් අය ඉලක්ක වලට ගිහින් තියෙන පුතේ හිස් මිනිසුන් ටික. ඒ නිසා සමබර පෞරුෂයක් ඇතිව ආකල්ප අපේ සංස්කෘතියට අපි අගයක් ලබා දෙමින් ඉස්සරහට යනවා නම් තමයි පුතේ අපි සැබෑ මිනිසෙක් වෙන්නේ. ඒ නිසා ඔබ ඔබගේ ගුණ මත අද ශ්‍රී පැන්සිස් දහම් පාසලේ ඔබගේ දයාබර ගුරුමවරු පියවරු ලොකු වගකීමක් දීලා තියෙනවා. මේ වගකීම හිතන්න එපා සුළුපටු කාරණයක් නිසා. මොකද ඔබ දහම් පාසල වෙනුවෙන් ලොකු නායකත්වයක් ලබා දෙමින් ඔබ පසුපස ඔබව අධීක්ෂණය කරන ඔබගේ නංගිල මල්ලා බහුතරයක් ඉන්නවා. එහෙනම් තමන්ගේ වගකීම තමයි තමන්ට දීපු යුතුයකම තමන් තිරුවගීම වග වෙන්න. ඒ වගවීම තුළ යහපත් කුසලතාවකින් පිරු දැනුම ආකල්ප කුසලතා යන අංග තුනකින් අංග කීපයක සමන්විත ඔබ නායක ලෙස එළියට දකින්න. ඒ නිසා දයාබර අම්මලා තාත්තලා ඉන්නවා. ඔබට වගකීමක් තියෙනවා. මොකද මම විතරම පාසලෙදි කියන දේ තමයි දයාබර අම්මේ තාත්තේ මේ දරුවෝ ඔබට විතරක් නෙවෙයි මේ දරුවෝට රටටයි දරුවෝ. අපි මේ දරුවෝ නිර්මාණය කළා සමාජයේ ඉල්ලන දේ අපි දෙන්න ඕන. සමාජයේ ප්‍රතික්ෂේප කරන චරිත නිර්මාණය කරන්න ඔබට අපිට අයිතියක් නැහැ. අපි මේ තනතුරු වලට ඉන්නේ මේ වගකීම් අපි ලබාගෙන තියෙන්නේ මේ රටට මේ ලෝකෙට යහපත් පුරවැසියන් බිහි කරන්න. එහෙනම් දයාබරතුවේ පුතේ අපි මේ තැන් වල ඉඳලා කවුරු හරි විශ්‍රාමයයි අපේ මැඩම් කිව්ව කතාව ඇත්ත. අපිටත් ඒ දැනට යන්න වෙනවා. එහෙනම් අපි මේ කාර්යය අවසන් කරනකොට ඔබ මේ රටේ නායකත්වය ගන්න, මේ ප්‍රදේශයේ නායකත්වය ගන්න, මේ රටට සේවයක් කරන්න අවශ්‍ය පෞරුෂයක් හැටි කොතුනාරතියක් ඇති තරුණ පිරිසක්
බවට පත් වෙලා මේ රට බාර ගන්න ඉන්න ඕන. මොකද මගේ ඉදිරියේ ඉන්නවා දෙනගම නගරයේ විද්‍යාලයේ විද්‍යාපති මගේ සහෝදරයෙක් ඉන්නවා. ඇත්තටම අපි අපේ පද්ධතිය තුළ අපි ලොකු කාර්යභාරයක් කරනවා, වගකීම් ගෙනවා, අපිට අභියෝග තියෙනවා, ඇද්ද වැටෙතරින් නැගිටිනවා. මොකද අපිට තිබු වගකීම් අපි ඉෂ්ට කරන නිසා. ඒ නිසා දුවේ පුතේ මම අද දින ඔබ සියලු දෙනාටම සුබ පතනවා. ඔබ ගත්ත වගකීම ඔබේ නායකත්වයේ කුසලතා වර්ධනය කරමින් ඔබ සිසනායක බැච් නිලප්‍රාචනය සඳහා ඔබ ඒකට ආභරණයක් වෙන්න. මොකද ඔබ ඔබේ චරිතය හදාගත්තොත් ඔය සිසනායක පදවිය පැබලේවි. එසේ ප්‍රාර්ථනා කරමින් සියලුම දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මට ආරාධනා කර ගංගොඩ කමියස්ථානයේ අපේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රේමදාසලතුළු සියලුම ආචාර්ය මණ්ඩලයට මේ අවස්ථාවේදී ස්තුති පිරිනමනවා. අපි සමාජ සේවය කරමු. අපිට දීලා තියෙන්නේ මේක අපි ගුරුවරු අපි දුහපති වශයෙන් අපිට මේ සමාජ සේවය කරන්න දීලා තියෙන්නේ ස්වභාව ධර්ම. එහෙනම් අපේ ඒ හැකියාවන් අපි සමාජයට ලබා දෙමු. අනාගත දරුවන්ට කරන්න සියලු සත්‍ය ධෛර්ය වාසනා ප්‍රාර්ථනා කරමින් මම නිහිරෙන්න බොහොම ස්තුතියි අවස්ථාව ලැබුණා. ඉස්තේ විද්‍යාපතිමනි ගංගොඩම ශ්‍රී කන්දිදහම් පාසලේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අප සමග එක්වලා මේ කටයුත්තේ සුභාශිංසනය එක්කලමින් ඔබට අවවාද දෙමින් කටයුතු සිදු කිරීම පිළිබඳව එතුමාට ගෞරවය පුද කරනවා. අපි ඊළඟට අවස්ථාව සලසා දෙනවා අපේ අද දින ප්‍රධාන ශිෂ්‍ය නායක දුරේදලට පත්වෙච්ච දිනුන සේහිත දරුවාට අපි ආරාධනා කරනවා ඒ දරුවාගේ කතාව ඉදිරිපත් කිරීමට. ඊට පෙර කියන්න ඕන මේ දරුවනේ ඔබ තෝරාගත්තේ මේ ශිෂ්‍යයන් 300කට අධික දරුදරියන් අධ්‍යාපනය ලබන මේ දහම් පාසලේදී අපි පෞද්ගලික දවස්වල ඉල්ලුම් පත්‍රයක් ඇදවලා ඒ ඉල්ලුම් පත්‍ර තුලනොත් අපිට දූ දරුවන් තෝරා ගැනීම ලොකු ගැටලුවක් වුණා. අපි ඇත්තටම මේ දෙමව්පියෝ පිළිබඳව අපි දන්නේ මේ දැස්වීමට කැඳෙවුවට පස්සේ තමයි. මේ දෙමව්පියන්ගේ දරුවෝ කියන එක මේ කියන එක අපි හඳුනාගත්තේ මේ දෙමව්පියෝ දැස්වීමට කැඳෙවුවට පස්සේ. ඒක නිසා අපි මේ කිසිම දරුවෙක් එක්ක පෞද්ගලික සම්බන්ධතාවයක් අනුව නෙමෙයි මේ අය තෝරගත්තේ. මේ අය තෝරගත්තේ දහම් පාසලේදී සිදු කරනු ලබන කාර්යභාරයන් වගකීම් ඊට පස්සේ පැමිණීම ඔය ආදී කරුණු බොහොමයක් අපි නිර්ණායක වශයෙන් අරගෙන තමයි මේ දූ දරුවෝ අද ශිෂ්‍ය නායක දුරේට තෝරාපත් කරගත්තේ. ඒ වගේම ප්‍රධාන ශිෂ්‍ය නායක උපප්‍රධාන ශිෂ්‍ය නායක ආදී සියලුම තෝරගත්තේ නිර්ණායක රාශියක් ඇතුළත තමයි තෝරගත්තේ. ඒ ඉල්ලුම්පත් දාන ලද ඉල්ලුම්පත් පිළිබඳව අපි අධීක්ෂණය කිරීමෙන් පස්සේ අපි කණ්ඩායම අධීක්ෂණය කළා එක. ඒ අනුව එහෙනම් අපේ ප්‍රධාන ශිෂ්‍ය නායක ඒ දිනුන සේහිත දරුවාට ආරාධනා කරනවා අද දවසේ ඔබට පැවදිච්ච වගකීමට බලන්න. ස්තුති. මාතර හම්බන්තොට දිසාවේ කරු සංඝනායක ආචාර්ය කැබිලිපුර මහාවිද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පති ගරු දෙබොක්කාව රත්නශ්‍රී ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම සම්භාවනීය මුත්තන්ගෙන්ද මෙම උත්සව සභාවේ රැස් සිටින දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද ශිෂ්‍ය නායක මණ්ඩලයේ නියෝජන කරමින් පැමිණ සිටින සියලුම දෙමාපියන් හා ශිෂ්‍ය නායක නායිකා සහෝදර සහෝදරියන්ගෙන්ද දෙන්න මටත් මතකට අවසර. මුලින්ම 2026 වර්ෂයේ අභිදේශ ලැබූ සියලුම ශිෂ්‍ය නායක නායිකා සහෝදර සහෝදරියන්ට මාගේ සුභාශිංසනය පළ කර සිටිනවා. එමෙන්ම 2026 වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධූරයට දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධූරයට මාපත් කිරීම සම්බන්ධව ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය නායක මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් මාගේ හෘදයාංගම ස්තුතිය පළ කර සිටිනවා. මීට පෙර පුරාවසරක කාලයක් ශිෂ්‍ය නායකයෙකු ලෙස දහම් පාසලේ ඔබත් සමග කටයුතු කිරීමට ලැබීම මාලද මහත් භාග්‍යයක් සලකනවා. එම කාලයේදී ඔබෙන් ලැබූ නමුද සහයෝගය මා මේ මොහොතේ ගෞරවයෙන් මතක් කරනවා. නමුත් දැන් දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස මාට ලබා දිය හැකි උපරිම සහයෝගය ඔබලා වෙත ලබා දීමට මා බලාපොරොත්තු වෙනවා.
එමෙන්ම ශිෂ්‍ය නායක මණ්ඩලය ඔබ මා වෙත ලැබූ විශ්වාසය කඩ නොකරමින් ඉදිරියට රැගෙන යාමටත් සියලු අවස්ථාෙහිදී පෙරමුණ රැගෙන දහම් පාසල බබලවන්නටත් පෙරමුණ ගනිමින් කටයුතු කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය නොමුදල් සහයෝගය ලබා දෙන මෙන් මම ඔබ සමගින්ම ඉල්ලා සිටිනවා. එමෙන්ම මෙම උත්සව සභාව සාර්ථක කර ගැනීමට පැමිණි සියලුම දෙනාට සම්බන්ධ වූ නන් සම්බන්ධ ඔබ සියලු දෙනාටම මාගේ හදපි ස්තුති පුද කරමින් සියලු දෙනාටම ජයග්‍රාහීටක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ ස්තුතියි. ඒ ඔබ අප සියලු දෙනාම ආමන්ත්‍රණය කරන ලැබුවේ අද දින ගංගොඩ වංශයේ පන්ති දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක දුරෙන් අභිෂේකලත් ඒ දිනවල සේහිත අපේ පුතණුවන් එතන දහම් පාසලේ ශිෂ්‍ය නායක දුර වගේම වෙනත් අපේ බාහිර කටයුතු